ඉතින් සුබ දවසක් වේවා සියලුම දෙනාට. ශගී කවි මල්ටි එඩියුකේෂන් YouTube channel එකේ global news එක්ක සම්බන්ධ වෙලා ඉන්නවට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ට්‍රම්ප් විසින් හූති කැරලිකරුවන්ට දියච්චරපු ප්‍රහාරය පිළිබඳ. ඉතින් ඊට ඉස්සරින් අපි පොඩ්ඩක් බලවොත් මේ ට්‍රම්ප් බලයටපත් වීමට ප්‍රථමයෙන්ම මේ රුසියානු යුද්ධය අවසන් කිරීමට එතකොට මැද බේස දෙක සාමයේ දියච්චරීම වෙන දේවල් වලට මේ ක්‍රියාත්මක කරනවා කියන එකට ප්‍රතිඥා දී තිබුණා. කෙසේ නමුත් මේ ගාසා තීරයේ සටන් විරාමයේ කැපී පෙනෙන ලෙස දායක වුණා ට්‍රම්ප්. මේ ගාසා තීරයේ සටන් විරාම දියච්චරනවා කියන එකට. ඒකට ඒකෙදී දෙවෙනි වර දියුරුම් දීමට ප්‍රථමයෙන්ම මේ හමාස් සංවිධානයේ සටන් විරාමය පිළිගන්නට කියන හමාස් සංවිධානයට මේ සටන් විරාමය පිළිගන්නට කියන එක ඒත්තු ගන්නලා තිබ්බා. ඒ වගේම ඊශ්‍රායල මේකට පොළඹව ගත්තා. කෙසේ නමුත් මේ ඊශ්‍රායලයට එරෙහිව මේ මැද පෙරදිග ක්‍රියාත්මක කරන සන්නද්ධ කණ්ඩායම් පෝෂණය කරන ඉරානයටත් අනතුරු අඟවලා තිබ්බා. මොකද මේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වන අයදුල්ලා අල් කාබීම් විසින් මේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරාට පසුව තමයි මේ ඒ කියන්නේ ඉරානයේ වෙනුවෙන් මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සමග සාකච්ඡා කිරීමේදී ඒ ප්‍රතික්ෂේප කරාට පසුව තමයි මේ ට්‍රම්ප් මේ අනුතුරු ඇඟීම ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක කරේ. ඉතින් ඔය දේවලුත් එක්කම තමයි මේ හූති කැරලිකරුවන්ට මේ එල්ල කරන මේ ප්‍රහාරය. මේක මෙහෙමයි. දැන් මේ සියලුම දේවල් මේ එකින් එකට සම්බන්ධයි. මොකද මේ කාලය තිස්සේ පැවතෙන දේවල් එක්ක තමයි මේකක්වත් එක්ක පාටම මේ ක්‍රියාත්මක වුණේ දේවල් නෙමෙයි. මේවා පොඩි දේවල් අතීතය පිළිබඳ අපි විහාරවස්ස බැලුවොත් එහෙම ඒවා එකින් එකට සම්බන්ධයි. ඉතින් දැන් මේකෙදිත් මෙහෙමයි. මේ යේමනේ හූති කැරලිකරුවන් ඉලක්ක කරලා මේ ඇමරිකාව දැවැන්ත ප්‍රහාර මාලාවක් දියච්චරානේ. ඉතින් මෙහිදී හූති කැරලිකරුවන්ට සහාය නතර කරන ලෙස ඉරානයෙන් ඉරානයට බල කර සිටියා මේ හූති කැරලිකරුවන් සඳහා සහාය නොදක්වන්නට කියලා. කෙසේ නමුත් මේ සෙනසුරාදා එක් දින තුල පමණක් මේක ක්‍රියාත්මක වුණත් මේක කියලා තියෙන මේක එක් දිනකට සීමා නොවන. ඒ කියන්නේ ඇමරිකානු පාලකයා ඇමරිකානු හමුදාව විසින් ප්‍රකාශයට පත් කරවලා තියෙන ඇමරිකානු පාලනය මේක එක් දිනක් පමණක් ක්‍රියාත්මක වන බව, සමහර දවස් ගාණක් සති ගණනාවක් මේක ක්‍රියාත්මක විය හැකියි. කියන හූති කැරලිකරුවන්ට මේ ප්‍රහාර දියච්චරනවා. ඒකට හේතුව තමයි තාම මේක නවත්තනවා කියලා නෑ. මොකද මේ මෙහිදී හූති කැරලිකරුවන්ගේ මේ බලකොටුවක් වුණු සානාගනුවරටත් එතකොට ඒ ආශ්‍රිත ප්‍රදේශත් ඉලක්ක කරගෙන මේ ප්‍රහාර දියච්චරලා තියෙනවා. මේක ඉතින් පළමු දින සෙනසුරාදා. ඉතින් පළමු දිනේදී පමණම 53ක් මිය ගොස් එතකොට 98ක් තුවාල ලැබලා තියෙනවා. මේකෙන් ගොඩක්ම කාන්තාවන් හා දරුවන් තමයි ඉන්නේ. ඉතින් ওই විදිහට තමයි දැනට මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් මේක කෙසේද කියනවනම් මේ හූති සංවිධානයේ නැත්නම් දේශපාලනයේ කාර්යාංශයේ කියා සිටින්නේ මෙම ප්‍රහාර වලට ප්‍රතිපහාර එල්ල කරනවා කියලා. ඉතින් ඒකටත් මෙහෙමයි ඉරානය ප්‍රකාශ කරන්නේ හූති සංවිධානයේ ස්වාධීනව කටයුතු කරනවා කියන එක තමයි ඉරානය ප්‍රකාශ කරන්නේ. පක්ෂපාතීන්. ඉතින් කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනිව මේ ප්‍රහාර දියච්චරා කියලා තමයි ඉරානය දැනට මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒකවල මේකේදී මේ මූලාරම්භය නැත්නම් මූල බීජය මෙහෙමයි. දැන් ඉරානයේ විදේශ අමාත්‍යවරයා අබ්බාස් අරාකි කියනවා ඉරානයේ විදේශ ප්‍රඥප්තිය සැකසීමට හා ඊශ්‍රායලයේ පලස්තීන ජනතාවට ඇමරිකානු සහාය නතර කළ යුතු බව මේ දේවල් ඔහු විසින් කියා සිටිනවා. ඒකට ඔහු කියා සිටින්නේ මේ දේවල් නතර කිරීම මත හූති කැරලිකරුවන් විසින් එල්ල කරන මේ ප්‍රහාරයන් නවත්වනවා කියන එක තමයි ඒ වගේ අදහස තමයි ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් මේකේ මේ ට්‍රම්ප් පරිපාලනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර දියච්චරන්නේ රතු මුහුදු ගමන් මාර්ගයේ තියෙනවනේ. රතු මුහුදේ නැව් ගමන් මාර්ග වලට තමන්ගේ ප්‍රහාර මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම්ින් සිටින වාතාවරණයකදී. ඒ කියන්නේ එහිදී
කොහොම ජනවාරි මාසයේ ක්‍රියාත්මක වුණු මේ ගාසා සටන් විරාමය සමග රතු මුහුදු සහ අරාබි මුහුද එතකොට බාබල් මන්රමන් සමුද්‍ර සංධිය ආය 18 බොක්ස් එතකොට ඔය ප්‍රදේශයන් වල මේ නායක ගමනට එරෙහිව හූති කැරලිකරුවන් ප්‍රහාර නතර වුණා. මේ ප්‍රහාර යලි ආරම්භ කරන බවට හූති කැරලිකරුවන් ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේ ගාසා සටන් විරාමයේ දිගින් දිගටම මේ ප්‍රහාර ක්‍රියාත්මක කිරීම මත අවිනිශ්චිතතාවයක් ඇති බව තමයි ප්‍රකාශ කරන්නේ. අවිනිශ්චිතතාවයේ අවම කරගන්නවා නම් මේ ප්‍රහාරයන් සීමා කරන බව තමයි වැඩි දුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ යේමනයේ පාලනය පසුගිය දශක තුල ඒ වගේම තමයි මේ යේමනයේ පාලනයේ පසුගිය දශක තුල තහවුරු කරගත් හූති සංවිධානය 2023 නොවැම්බර් සිටම මේ වෙරළ කලාපයේ ගමන් කරන බටහිර නෞකා වලට මේ ප්‍රතිපහාර එල්ල කරලා තියෙනවා. ඉතින් ගාසා තීරයේ සහාය පළ කිරීමත් සමග තමන් මේ ප්‍රහාරයන් එල්ල කරන බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය පළ කිරීම තමයි මේ ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ කියන එක තමයි මේ තවදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් දීර්ඝ වශයෙන් විශාල වශයෙන් මේ ලෝකේ වාණිජ්‍ය ගමනාගමනයට බාධා කරන මේ වගේ ප්‍රහාරක දිගින් දිගටම ක්‍රියාත්මක වීම පවතින මේ අනුව මේ හූති සංවිධානය විසින් නෞකාවලට එල්ල කරන මේ මිසයිල් ඩ්‍රෝන විනාශ කරන්නට ඇමරිකානු මිසයිල් ආරක්ෂක සංවිධානය යොදාගෙන මේ ඉදිරි කටයුතු කරගෙන යාමට තමයි දැනට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේක මිල අධික වියදම් සහිත ක්‍රියාවලියක්. නමුත් ඇමරිකානු පරිපාලනය විසින් මෙය දැනට ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒකේ ප්‍රතිඵලය තමයි දැන් මේ සෙන්සුරාදා ආරම්භ වුණේ. ඉතින් මෙහිදී මේ කලින් ජෝ බයිඩන් පරිපාලනයේදී නෞකාවලට මේ ආකාරයෙන් ප්‍රහාර එල්ල වුණා. කියන්නේ මේ රතු මුහුදේ ආශ්‍රිත කලාපවල පෙරකී කලාපවල. එහිදී මේ ඊට ප්‍රතිපහාර එල්ල කිරීම සම්බන්ධව ජෝ බයිඩන් පරිපාලනයේදී ක්‍රියාත්මක කරත් මේ සාමාන්‍ය මට්ටමින් තමයි ක්‍රියාත්මක වුණේ. නමුත් මේ ට්‍රම්ප් පරිපාලනයේදී මේක මේ ඉතාමත් තදබල විදිහට මේ තදබල ආක්‍රමණශීලීව ප්‍රතිපහාර එල්ල කරන්න තමයි ට්‍රම්ප් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ ට්‍රම්ප් පරිපාලනයේ හමුදාවට ප්‍රකාශ කරලා තියෙන්නේ දිගින් දිගටම යුද කරගෙන යන ලෙස වගේ අදහසක්. කොහොම නමුත් කෙසේ නමුත් මේ රතු මුහුදේ යොදවා ඇති හැරියට් ට්‍රූමන්ට් කියන යුද නෞකාවත් මෙහෙයුම් වලට එක් කරගෙන තියෙනවා. ඇමරිකාව විසින් මේ ඩ්‍රෝන විනාශ කිරීම, මිසයිල් විනාශ කිරීම මේ වගේ කටයුතු වලට කරගෙන තියෙනවා. ඉතින් ඇමරිකාවේ ප්‍රහාර තවදුරටත් ඉවසන්නේ නැහැ කියන එක තමයි ඔවුන්ගේ කියන්නේ ඉරානයේ දැන් දීලා තියෙන්නේ. කියන්නේ ඇමරිකාවේ ප්‍රතිපහාර තවදුරටත් ඉවසන්නේ නැහැ. ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ඒ වගේම මේ ඉරානය සමග මේ න්‍යෂ්ටික සාකච්ඡාව සඳහා ආරාධනා කරලා දෙන ට්‍රම්ප් නමුත් මේ ප්‍රතික්ෂේප කිරීමක් වෙලා තියෙනවා කියන එකත් සඳහන් වෙනවා. කොහොම නමුත් ඇතැම් පාර්ශවයන් ප්‍රකාශ කරන්නේ මේ ඉරානීය යුරේනියම් න්‍යෂ්ටික ඉන්ධනය නිපදවන්නේ මේ න්‍යෂ්ටික ක්‍රියාකාරීත්වය නැත්නම් න්‍යෂ්ටික ක්‍රියා කිරීම සඳහා කියන එකත් යෝග්‍ය මතයන් තියෙනවා. අපි දන්නේ මේ වගේ ඇත්ත නැත්te කෙසේ සිදු වෙනවද කියන එක. අපි බලමු ඉදිරි අප්ඩේට් එක සමග. ඇමරිකානු නාවික සෙබළුන් හා මේ නාවික නෞකා ඉලක්ක කරගෙන මේ හූති කැරලිකරුවන් එල්ල කරන මේ ප්‍රතිපහාර තවදුරටත් ඉවසන්නේ නැහැ කියන එක ඊරානයට දැනුම් දීලා තියෙනවා ඇමරිකානු ආරක්ෂක ලේකම් විසින්. ඉතින් අපි බලමු මේකේදී ඉදිරියේදී කුමන ආකාරයේ සිදුවීමක් සිදු වෙයිද කියන එක. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. ඉතින් මේ